කොළඹ 10 ජනප්‍රිය පාසලක අවුරුද්ධානම කොල්ලට පුත්තක ගැන වීඩියෝ කෝල් පාරගෙන ගැන ොත්වෙලාහෙම වීඩියෝ කෝල් පාරගෙන මද මේ මුන්ට වෙලාතින්න කියලා දාගන්න බෑති සමාජි කොයි පැතරද යන්න කියලා නිකන් අර බල්ලු බලල්ලු වගේ හොඳ ීසස්ට බැඳපු මනුස්්‍යය දකින එකට උටමකද දැන හැඟීම කියන්න අනිතකරු පොඩිය කවුරුද්ධානම කියන්න ඉතින් පොඩිය කොල්ලා සල්ලිකාරෙක්ු ගැන සිස්වාසා ගුරුවට අතර තියෙන ඒ සම්බන්ධයකන අනියම් සම්බන්ධයක්නට පස්සේ හෝම අධ්‍යාපනයක් එක් ඉස්රට යන්න මිනිස්සුනට මෙතන එකක්න හතර දෙනෙක් හොඳ හිට හතර දෙනෙක් විදිරයනව කියන්නේ කියන්න හතර දෙනාම දන්න ඇතු ඇතිනක කාට එක එම දන්න හරි දන්න තුවාරි ඒට නොදන්නනත් අයිබුව ගුරුසිත නොරිදවා වෙලාව නෝරුතවා බැත්පෙ මුකදවා අකුරු ගලින් මුරු සොඳවා එමද අපි ඉගෙන ගත්තේ ඒ කාලේ ඒකල මිස්කෙන දැක්කත විබය නැත්තමද ඉගන්න දන්නවනේ වරදක් කරන්න එකන වැරදි කරනවා කොළුවමට වැරදි කරනවා කරටිතින් මිස්ලෑම දැක්කර පස්සේ ඒ ගෞරුවේ විදිරම තිබුණා දැන් අද වෙලාතිනය දැක්කනේ අද වෙලාතිනක උනට පේනවානේ කොළඹ 10 ජනප්‍රිය පාසලක අවුරුද්ධානමය කොල්ලට අවුරුද්ධානමයි තොට උපදාන ශිෂ්ණයක සිසිපයින මිස්ලා හතරදනෙක් සමීප ඇසරක් පවත් අයට කිල්ලා අන්තිවට පුත්තක ගැන වීඩියෝ කෝල් පාරගෙන ගැන ොත්වෙලාහෙම වීඩියෝ කෝල් පාරගෙන අන්තිට යාලුව කරලා දන්නේ පොන්න කරගෙන පොන්න කරන පොන්න කෙද කලා කල එක පබ්ලිස් කරලා තොමරි දැන්කෝ යුරයිගෙන වටේ යන ශාවෙන් යන්නකෝ මිස් කෙනකුයි තම ගතර තින සම්බන්ධයට දැන් කාලය හැටිට කාලෙත් එක මොනවද මේ මුන්ට වෙලාතින්න කියලා ඉතාගන්න බෑති සමාජි කොයි පැතරද යන්න කියලා නිකන් අර බල්ලු බලල්ලු වගේ හොඳ ඉත සිකෝමාරිත යන්තට කොමරි මිස්ටරන ළමයගන ශික්ෂණයක සෙට්ක විසරෝලලු විස්ලාට විනයග මාර්ගන්නලු නීතිය පැත්තෙන් වෙයි ඉතින් අන්තිවට බලන්න පවල් ජීවිතත් කොමති කිරිකන්ද මිස්ලම ගුරුරිය හතරන ගුරුවරට ළමයිනුත් ඇති තොට ළමයිනුත් එක බලද්දි තොට තන්ගේ පවුලම ඉවරයි එකද ඒවදැන් හස්බන් එක ීසස්ට බැඳපු මනුස්්‍යය දකින එතකට උටමකද දැන හැඟීම කියන්න අනිතකරු පොඩිය කවුරුද්ධානම කියන්න ඉතින් පොඩිය කොල්ලා සල්ලිකාරෙක්ටු සල්ලිවට තමයි මෙහම වෙලා තින්න කිය තමයි කියන්නේ එක සීරසියක් අපි දන්න සල්ලිවරට වෙන මොක්කර හේතු නිසාද කියලා මෙතන ප්‍රශ්නමකුත් නවෙයි මිස් කෙනෙක් සහ දරුව අතරගෙන සිස්වාසා ගුරුවට අතර තියෙන ඒ සම්බන්ධයකනික අනියම් සම්බන්ධයක් වුණාට පස්සේ කොහොම අධ්‍යාපනයක් එක්ක ඉස්රාට යන්න මිනිස්සු කියන්න මිනිස්සු හා සමාජය ඒකට ඉතින් රටවල් හැදන්න ආණ්ඩුව නත්තර හැටන්න ආන්ටුවේ මේ මිනිස්සුන්ගේ ඔළුවල් හැදන්න ඕන මුගති ඔළුවල් කවදාවත් හැදන්න හැම දෑම මේක යන්නේ පල්ලෙහට බහින සමාජයක් ඊරට යන කන්නවේ නික අන්ට අනික අත්තුවෙන ජාති සමාජයක් එක්සා ගුරුවට එක් අතර තියෙන සම්බන්ධය ඒක අනි පත්තර මේ වගේ සම්බන්ධයක් න ගැනතට ගුරුවරිය උන්න ම ළමයා පොඩි නෑ ඇති වූ අවුද්ධානම කර පොඩි ගෙන්න්නවෙන ළමය කෙසේ වෙතත් කොළු හම හරි තරම වයසයගෙන කොළුකාරට වෙන්න පුළුවන් දේවල් ඒවට මිස් කෙනෙක් කියන්නේ එක ගුරුවරියක් කියන්න කොමද කියන්න නට මෙතර එකක්න හතර දෙනෙක් හොඳ හිති හතර දෙනෙක් විදිරයනව කියන්නේ කියන්න හතර දෙනාම දන්න ඇතු ඇතිනක එකාට එක එම දන්න හරි දන්න තුවාරි ඒට නොදන්නනත් තොට තමන්ගේ බෞජීවය අමතරව වයසට වඩා නොකල පෙන්න්න එක තමන්ගේ දරුව වගේ ගැන්නේ ම ගන්න ළමෙක් කියන්න හිතන්න කොහොමද ඇත නැති හැඟි ළමෙක් කොහොම කරනවා කියන්නේ මොනවගේ චරිතද කියලා එතකට මුන් හොමද අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබාන දෙ බොරුවට දැන් කට්ටිය යන අධ්‍යාපන ප්‍රතිශස් කරන මේමයික එතකට දැන් එතනද කියන දැන් අරහයවසර ගොඩියලේ සමලින්ගික නම්මන ඒ දේවල් එක දැන් සු ලොකුවට පාරට බැහ ලොකු කේසයක් කනනේ දරද මේවට මොකදන්න කියන්න ඒට හදනතද කවරුත්න ඒක එක සිද්ධියක් තරයි කියලා දැක කට්ටියගේ ඕක එක සිද්ධියකව සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන් දේවල් කියලා එක සිද්ධියක් කියන්න ද එක සිද්ධියක් කියන්න ඕක මාට්ු වෙච්ච නිසා මාටුනන් යෝක දන්නෙත් නෑ මාට්න අහුච්ච අහු නොවිච්ච දේවල් කොච්ච ඇද එකමක යාලුව මුත්තක තරාටරි කෝඩරි ඒක පබ්ලිස් කරා ඒක නිසා මේ අහුනානේ අහු නොවී කොච්චර වෙනවා ඇද අරන්න කර ගැන ගුරුවරිය වනත් සාමාන්‍ය අවුදු දැන් අවුදු 24 25 විදිරේ ඊචකෙනෙක් කියලා විදිරන්නේ එතකොට අපි ස්කොලන කාල හිටපු ගුරුවරියෝයි දැමින් ගුරුවරේ සාමාන්‍ය දෙපැත්තන්න අපි ස්කොලන කාලට සමාජ මාධ්‍යරම් කොමත්නෑන ඒකාර පොඩි බෝන් කැල්තිබන කදවන්න චයිනිස් පෝන් කටුව නම්මන ොඩ දැන්න සමාජ මාධ්‍ය විල්ල ලොකුවට ඇත ඉස්සර ෆෙස්බුක් කරමන්න අපි ස්කොලන කාලේ
එහෙම තිද්දි දැන් ඉතින් අර සමාජය තනිකර විකෘතියක් වෙලා තියෙනවා. මේවෙන් ඉස්සරහට කොහොම දරු පරපුරක් ගිහේද රට කොහොම ඉස්සරහට යයිද හිතා ගන්න බෑ. ඉතින් අපි ඉතින් හැමදාම මහින්දට බයිනවා අනුරට බයිනවා අරයට බයිනවා මෙයාට බයිනවා රට ආතපන් කිය අන්දර රට නෙවෙයි ඉතින් මිනිස්සු මෑදෙන්න ඕනේ. ඉතින් මිනිස්සු ඒක තේරුම් නොගෙන උන් රට හදන්න ගියා කියලා කවදාවත් රටක් හැදෙන්නේ නැහැ. ඉතින් මේ යන විදියට ඒ කියන්නේ පොහොසත් පැත්තෙන් එහෙම නැහැ කියලා ආකල්පම පැත්තේ මිනිස්සු තව තවත් වලපල්ලට යනවා නම් සාරධර්ම පැත්ත ඔක්කොම නැති වෙලා යනවා නම් ගුරුවරු සබඳතාවය දන්නේ නැහැ අම්මලා තාත්තා අඳුරන්නේ නැහැ. ඒ දේවල් එක්ක හිතන්න ඉතින් කොහොමද සමාජය ඉස්සරහට යන්නේ කියලා. මේක ඉතින් ඔය පබ්ලිෂ් වෙච්ච එක විතරයි නොවිච්ච ඒවා අනන්ත ඇති. ඉතින් ඈත ගම්වල ඉස්කෝලවල පවා ඒවා ඉතින් කවුරුත් තාම අතට දන්නේ නැහැ නේ. ඉතින් මේක මෙහෙම වෙච්ච නිසා මේක දන්නව නැත්නම් දැන් ඊයේ සතියේ මොකක් අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි ඉතින් වීඩියෝ කෝල් පවා අරගෙන එහෙම කරනවා කියන්නේ කොහොමත් ඊයේ යාළුවෙලා අද වීඩියෝ කෝල් ගන්න නැහැනේ. ඔක මාස ගාණක් හෝ අවුරුද්දක් එකමාරක් තිස්සේ වෙන්නේ නැති දෙයක් නේ. ඒකට ඔක අදම අහුණාට ඒ වගේ දේවල් අනන්ත වෙනවා. ඒවා නොවි සමාජයක් ඉස්සරහට යන්න කොහොම කරන්නද කියලා මිනිස්සුන්ට හිතා ගන්නත් බෑ. රජයට හිතා ගන්නත් බෑ. ඒක තමන්ම වින් හැදෙන්න ඕන. ඒකට ගුරු ඒක විශේෂ දේ තියෙන්නේ ගුරුවරයෝ සහ ගුරුවරු තමයි ඉතින් සමාජයක් හදන්න ඕන. ඒ සමාජය හදන ගුරුවරියොත් ඒ විදිහට වෙනවා නම් අර සාමාන්‍ය හුදී ජනයා නොඋගත් මිනිස්සු හෝ උගත් හරි සාමාන්‍ය ජනතාව කොහොම හැසිරෙයිද කියන්නේ. එතකොට දැන් අවුරුදු 19ක මෙහෙමනම් ගුරුවරයෙක් එක්ක මෙහෙමනම් ඌ අවුරුදු 20 25 30 විතර වෙනකොට ඌ කොහොම හැසිරෙයිද? ඒක ඉතින් ඒක සාමාන්‍ය දෙයක් කියලා බෑර කරන්න බෑ කොච්චර නේද. නැත්නම් ඉතින් කට්ටිය ගියා මේක සාමාන්‍ය දෙයක්. ඕවා ඉතින් වෙන දේවල් නේ. ඉතින් ඌ නිකන් හිටියේ නෑනේ. ඉතින් මිස්ලා එහෙම නොකරනම් ඌ කොහොමත් පාඩු ඉන්නවනේ කියලා. ඒක හරි. ඒක කොල්ලගේ පැත්තේ ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඊළඟට ඌට එහෙම කරන්න අයිතියකුත් නෑ. මිස්ලගේ පැත්තෙන් බලද්දී කොහොමද කියන්නකෝ. ඒක පැත්තෙන් කොහොමද සාධාරණයක් දෙන්න බෑනේ. ගුරුවරියක් කියන්නේ කොහොම විද්‍යාපීඨ ගිහිල්ලා නම් මන එහෙම ඒක පාඨමාලා හදාarලා ඒව කරලා දැනුමත් එක්ක ඉස්සරහට ගිහිල්ලා සාමාන්‍ය සමාජයක් පරිපාලනය කරන මිනිස්සු. ඒ කියන්නේ පොඩි සමාජයේ ඉහළට ගන්න උත්සාහ කරන මිනිස්සු. මේ මිනිස්සු මෙහෙම වෙනකොට මේ පොඩි සමාජයේ අනාගතයේ කොයි විදිහට හැදෙයිද? ඡේදවාචකයක් ඉතින් දන්නේ නැහැ ඉතින්. ඔය යන විදිහට යන්න දීලා බලන් ඉන්නවද? නැත්නම් මේවා වෙනස් කරන්න මහන්සි වෙනවද කියලා මිනිස්සුන්ටම තමයි තීරණය කරන්න වෙන්නේ. නොවේ තියද කතාව දුක විතර ඉන්නේ. ඒ තමයි. එහෙනම් ගිහිල්ලා එන්න. පරිස්සමෙන් ඉන්න. ඉස්සරහයි. ඒගොල්ලන්ට සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. බෙල් එක ක්ලික් කරගෙන යන්න. ඉතින්